අපිට ස්තුති කරනවා දෙවියන් වහන්සේ අපිට මැයි මාස 5 වන දින මේ බලවත් උදෑසන සවුන්දා ඔබට ගෞරව නමස්කාර කරන පිණිස මේ ලබා දුන්න අති විශිෂ්ට වූ අනුග්‍රහය නිසා විශ්වාසය බයිබලයට අනුව අප තුළ තිබෙන අඩුම කුඩුම පෙට්ටියේ බලවන්තම ආයුධයයි. මොකද හේතුව විශ්වාසයේ 3 ප්‍රකාරයකින් මට බයිබලයේ හම් වෙලා තියෙනවා. එකක් අපි දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරද්දී අපිට දෙවියන් වහන්සේ ලබා දෙන ආකාරය පිළිබඳව වැටහීමක් නැති වුණොත් අපේ ආශිර්වාදයේ ලැබීමේ ප්‍රමිතිය හරිම අඩු වෙනවා. තව එකක් තිබෙනවා ඔබගේ විශ්වාසය මත. මට දෙවියන් වහන්සේ මේක කරයි කියලා. ඒ විශ්වාසය මතත් ඔබ උත්පාදනය කරන ඒ විශ්වාසයට අනුකූල වූ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. What your input is the output. මම නැවත කියනවා ඔබ කෙරේ විශ්වාස කරනවා නෑ මට දෙවියන් වහන්සේ මේක දෙනවා කියලා. ඒ එතනදිත් වෙන්නේ ඔබ විශ්වාස කරන ප්‍රමිතියේ ප්‍රකාරයට තමයි ඔබට ලැබෙන්නේ. ඔබ විශ්වාස කරන්න පුළුවන් කොච්චරද ඒ ප්‍රකාරයට තමයි ලැබෙන්නේ. මොකද බයිබලට අනුව විශ්වාස කරන ආකාරයට ලැබෙන්නේ. තව විශ්වාසයක් තියෙනවා ඔබට තිබෙනවා දෙවියන්ගේ විශ්වාසය. වැරදිට වටහා ගන්න එපා. ඒ කියන්නේ ඔබට විශ්වාසයක් තියෙනවා දෙවියන් වහන්සේට මේ පොළොව තලයේ දේවල් පිළිබඳව විශ්වාසයක් තියෙනවා හා සමානව. උදාහරණයක් විදිහට උන්වහන්සේ කතා කළා මෝසස් කිව්වා බය නැතුව යන්න ඉස්සරහට. ඒක දෙවියන්ගේ විශ්වාසය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේ පොළොව තලයේ කරුණ කාරණා පිළිබඳව දරන මතය. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඔබගේ නිවසේ තාත්තා ඉන්නවා. ඔබට තාත්තා ගැන විශ්වාසිකුත් තියෙනවා. තාත්තා ඔබට කරයි කියලා විශ්වාසිකුත් තියෙනවා. නමුත් ඔබට තාත්තගේ වගේ විශ්වාසිකුත් තියෙනවා. ඒ කියන්නේ තාත්තා ගිහිල්ලා සල්ලි හම්බ කරගෙන එනවා නම් කීයක් හරි ඔබට විශ්වාසයක් තියෙනවා මමත් ඒක ගිහිල්ලා කරගෙන එනවා. මේ තමයි දේව දරුකමෙන් ලැබෙන ත්‍යාගය. බයිබලයට අනුව කොරින්ති සභාවට අනුව විශ්වාසයේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ ත්‍යාගයක්. මම ඔබව අද ගෙනිනවා වෙනම පරාසයකට. ඒ කියන්නේ ඔබ විශ්වාස කරන්නෙත් නැහැ. ඔබ දෙවියන් වහන්සේ දෙයි කියලා විශ්වාස කරන්නෙත් නැහැ. හැබැයි you have the faith like God. ඔබ ගාව දෙවියන්ගේ විශ්වාසය තියෙනවා. උන්වහන්සේ මේ මීකත තුළ යම් දෙයක් කරාද ඒ කරේ විශ්වාසය අනුව. මම අද ඔබට ආරාධනා කරනවා. දෙවියන් වහන්සේ මේක කරා හා සමානව ඔබත් කරනවා. ඒක තමයි දේව දරුකම අපිට ලැබිච්ච යේසුස් වහන්සේගේ මරණයෙන් ලැබිච්ච ඒ ත්‍යාගයේ තිලිනය තමයි දේව දරුකම. මම අද ඔබට ධෛර්යය දෙනවා. හිතන්න විශ්වාස කරන්න දෙවියන් වහන්සේ සඳ තරු තාරකා ග්‍රහලෝක මේ සියලු මැවිල්ල උන්වහන්සේ මවත්ී උන්වහන්සේ ගාව තිබ්බේ විශ්වාසය. මම ඔබට කියන අද ඔබගේ නිවසේ ඔබගේ ජීවිතය ඔබගේ දරුවන් සමග ඔබගේ එදිනදා වැඩ කටයුතු වලට දෙවියන්ගේ විශ්වාසය මම කරනවා. මේක දෙවියන් මට කරනවා නෙමෙයි දෙවියන් වහන්සේ වගේ විශ්වාසයක් මට තියෙනවා. බලවන්තයි. God bless you.